හරි අදත් අපි අලුත් Photoshop වැඩ කැලකින් තමයි ඇවිල්ලා ඉන්නේ. එහෙනම් පුරුදු විදියටම අපි මුලින්ම යමු අපේ image එකට. එතකොට මේ තියෙන්නේ අද අපි තෝරගත්ත image එක. එතකොට අපි කරන්න යන්නේ මෙන්න මේ වගේ cars වල copy ටිකක් කොහොමද මේ එක පේලියට වාහන ටිකක් යනවා වගේ හදන්නේ කියලා. හරි. එහෙනම් අපි ඉක්මනට මෙන්න මේක අපේ Adobe Photoshop හරහා open කරගමු. හරි. දැන් අපේ Photoshop හරහා අපේ photo එක open වෙලා තියෙන්නේ. එහෙනම් මුලින්ම අපි මේකට තෝරගන්න ඕනේ මෙන්න මේ object selection tool එක. ඒක select කරගෙන මෙන්න මේ car එක අපි select කරගන්න ඕනේ මෙන්න මේ විදියට. ඔව්. මෙන්න මේ විදියට අපි මෙන්න මේක select කරගන්න ඕනේ මුලින්ම. හරි. එතකොට ඔයාලට පේනවා ඇති ලස්සනට අපේ හෙවණැල්ල කතාව හෙවණැල්ලත් එක්කම මෙන්න මේ කාර් එකට අවශ්‍ය කොටස select වෙලා තියෙනවා. ඊට පස්සේ අපි control J ගහලා මෙන්න මේ අපේ selection එකේ copy එකක් ගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට අපේ selection එකේ copy එකක් අපිට ගන්න පුළුවන්. ඊළඟට අපේ line tool එක අරගෙන මෙන්න මේ විදිහට line දෙකක් ගහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපේ move tool එක select කරගෙන අපේ layer 2 එක select කරලා control T ගහන්න ඕනේ. හරි. ඊට පස්සේ alt එක press කරගෙන මෙන්න මේ ඔයාලට පේනවා ඇති මෙතන වටේට කොටු තියෙනවා. ඒ කොටු වලින් මෙන්න මේ කෙළවරේ කොටුව ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ alt එක press කරගෙන මෙන්න මේ විදිහට මේක drag කරන්න. හරි. පළවෙනි එක මේ විදිහට දාගත්තට පස්සේ control shift alt එකත් එක්ක T press කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලස්සනට අපේ වාහනේ හැදෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් පුරුදු විදිහටම මේක export කරගන්න shift control alt එක W press කරලා මේක අපි export කරගමු SF22 F කියලා. මොකද අපේ full video එකේ image එක නිසා. දැන් අපි යමු අපේ image එක තියෙන location එකට. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලස්සනට අපේ image එක බලා ගන්න පුළුවන්. මේ තියෙන අපේ original image එක, මේ තියෙන අපි export කරගත් image එක. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි export කරගත් image එකේ මෙන්න මේ shapes දෙක අයින් කරලා ඊට පස්සේ export කරගන්න ඕනේ. control shift alt එක W. හරි. එතකොට දැන් මේ දෙකේ වෙනස ඔයාලට තේරෙයි. මම F1 කියලා මේක save කරගන්නම්. එතකොට මේ දෙකේ වෙනස ඔයාලට තේරෙනවා ඇති. මෙන්න මේ අපි කලින් export කරගත්ත එකේ මෙන්න මේ line දෙක අපිට මකා ගන්න ඒක දෙක අයින් කරගන්න අමතකුණා. එතකොට මේ තමයි අපේ හරිම image එක ඔයාලට පේනවා ඇති. මාරම ලස්සනට ඒක edit වෙලා තියෙනවා කියලා. හරි. එතකොට මේ විදිහට තමයි අද edit එක අපිට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකෙත් මේ sample image එක මම පල්ලා description එකෙන් දාලා තියන්නම්. එතකින් පුළුවන් මේක අරගෙන පොඩ්ඩක් මේක test කරලා try කරලා බලන්න. හරි එහෙනම් පුරුදු විදිහටම ලබන සතියේත් අපි මේ වගේ අලුත් Photoshop වැඩ කැලලකින් ඉක්මනටම හම්බෙමු.